නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට මේ සසරේ තියෙන භයානකකම පෙන්වන්නේ. ඇත්තටම අපිට සමහර වෙලාවට බණ අහනකොට අපිට හිතෙන ඇත්ත නේන්න. මෙහිම භයානක තැනක නේද අපි ඉන්නේ. බැරි වෙලාවත් අපි මැරිලා අපායකට වැටුනොත් අපිට කාගෙනම් පිටක්. එහෙම අපිට යන්තම් හිතෙනවා තමයි. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලෝකේ සත්වයන්ට මේ සසර තියෙන භයානකකම බුදු කෙනෙකුට තරම් තේරෙනවා නම්, වැටහෙනවා නම් අපි මෙහෙම ඉන්නේ නැහැ. හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ මේ සසරේ බය දන්නවා නම් අපි ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. බලන්න, බුදුරජාණන් වහන්සේගේ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. සංසාර බය දන්නවා නම් අපි ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ නිකන් ඔබ හිතන්න, ඔබ හදිස්සියේ එක්ක වාඩි වෙලා පොතක් බලනවා, එක්ක කෑම කනවා. කවුරු හරි ළඟදී පහනක් හරි මොනවා හරි Taman ළඟින් අරගෙන යනකොට එකපාරට ඔලුවට ගිනි ඇවිලුණා කියලා හිතන්න. දැන් පොතක් බලනවා. පොත බලලා ඔක්කොම කරලා පොත තියලා ගින්න නිවනවද? කෑම කකා ඉන්න කෙනා කාලා අත හොදගෙන ඇවිල්ලා පස්සේ ගින්න නිවනවද? මොන වැඩ කර කර හිටියත් බඩු මුට්ටු පෙරලගෙන හරි දඟලන්නේ ගින්න නිවා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්න කෙනා කාලා අත හොදගෙන ඇවිල්ලා පස්සේ ගින්න නිවනවද? මොන වැඩ කර කර හිටියත් බඩු මුට්ටු පෙරලගෙන හරි දඟලන්නේ ගින්න නිවා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංසාරේ අනතුරු දකින්න කෙනා, මේ සසර ගමනේ බිය දකින්න කෙනා මොන වැඩ තිබුණත් ඒ සියල්ල පැත්තක දාලා ධර්මාවබෝධයට වීර්ය වඩන. දැන් අපිට ධර්මාවබෝධයට වඩා අනිත් දේවල් ගොඩාක් ලොකුයි වගේ පේන්නේ සසර බය දන්නේ නැති නිසා. අපිට සංසාර බයක් තේරෙන්නේ නැති නිසා අපි හිතනවා පස්සේ බැරියේ තව අපිට කොච්චරනා වැඩ තියෙනවද? කොයිට වඩා කොච්චර වැඩ තියෙනවද? එහෙම අපි හිතන්නේ අපිට සංසාර බය තේරෙන්නේ නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. අපි හිතමු අපි කොහේ හරි ගමනක් යනවා. වෙඩින් එකක් කියලා හිතන්නේ. හොඳට ඇඳ පැළඳගෙන දැන් යනවා. බොහොම හොඳට ලෑස්ති වෙලා ගෙයින් එළියට බහැලා යනවා. තරහකාරයෙක් මග රැකලා ඉඳනවා. ඉඳලා පිහියකින් හරි ආයුධයකින් හරි ගැහුවා කියලා හිතමු. දැන් පහර කාපු කෙනා වැටිලා කෑ ගහන්නේ කොහොමද? අනේ මා වෙඩින් එකට උස්සගෙන ඵලයල්ලා කියලාද? නෑ, අපරාධනේ මේ ගත්ත ඇඳුම් පැළඳුම් ගිහිලා කාලා වීලා පස්සේ හවස බේත් දාගන්න යනවා කියලා හිතන්නේ. මොන වැඩ තිබ්බත් ඔක්කොම දාලා දුවන්නේ ඉස්පිරිතාලට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙන්නේ යම්සේද, ඒ වගේ සංසාර බය දකින්න කෙනා ධර්මාවබෝධයට මහන්සි ගන්න ඕන කියන. බොහෝ වෙලාවට ධර්මයේ පෙන්නනවා. දැන් අපි හිතමු අපේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා. අපි හිතනවා අනේ අපේ අම්මා, අපේ තාත්තා, මේ දරුවෝ ඥාතීන් අපිට සසරේ ආයෙමත් මෙහෙම ලැබේවා කියලා හිතනවා. නිකන් එහෙම සිතුවිලි නැද්ද? අපි හිතනවා. හැබැයි ගබ්බමීකේ උප්පජ්ජಂತಿ. කෙනෙක් මව් කුසකට ඇදිලා යනවා. නිරයම් පාප කම්මිනෝ. අපේ පවුලෙම ඉන්න අකුසල් කරගත්ත ටික අපායවල වලට ඇදෙනවා. සග්ගං සුගතිනෝ යන්ති. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව, ඒවා කාලයක් පුරුදු කරලා බලවත් කරගත්ත කෙනෙක් එයා සුගතිය යනවා. පරිනිබ්බන්ති අනාසවන් රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පාන්නේ. අනිත් අය තම තමන්ගේ කර්මයන්ට අනුව සසරේ ඒ තැන් වලට ඇදිලා යනවා. ආයෙමත් සසරේ මුණ ගැහෙනවා කියන එක හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි, එවැනි භයානක සසර ගමන
බුදුරජාණන් වහන්සේ අපේ සංසාර ගමන පෙන්වුවේ මහණෙනි සංසාරේ සත්වයාට සතර අපාය කොයි වගේද? මහා ගෙදර වගේ. දැන් මේ බණ අහන්න ආවා. බණ ඉවර වෙච්ච ගමන් කොහෙද දුවන්නේ? ගෙදර. ඔළුව තියෙන්නේ ගෙදර. අපි රස්සාවකට ගියා කියලා හිතමු. වෙලාව බලනවා, සැරින් සැරේ බලනවා, වැඩ ඇරෙන වෙලාව ලඟ වෙනකොට කොහොම හරි ඉස්සරලාම තියෙන බස් එකක එල්ලිලා හිටගෙන හරි කමක් නැහැ. ඉක්මනින් ගෙදර දුවන්න නෙමෙයිද මිනිස්සු හදන්නේ. මොන ක්‍රමෙන් හරි ඉක්මනින් ගෙදර ය아가න්න. කඩේකට ගියා බඩු මුට්ටු ටිකක් ගත්තා. මල්ල ගත්ත ගමන් දුවන්නේ ගෙදර. නෑදෑ ගෙදරක ගියත් උපරිම දවසක් ඉඳී දෙකක් ඉඳී. කොහේ ගියත් ගෙදර තරම් නැහැ කියලා කියන්නේ නැද්ද අපි? එතකොට ඒ වගේ අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන තැන මහ ගෙදර. ඒ වගේ තමයි කියන සංසාරික සත්වයාට සසර දිහා ගත්තාම සතර අපායේ මහ ගෙදර වගේ. එහෙමනම් අපිට තේරෙනවා අපි මේ යන්තම් සුගතියක ඇවිල්ලා මේ ටික කාලයක් ජීවත් වුණාට අපිට මහ ලොකු කාලයක් නැහැ. මේ සසර ගමන දිහා ගත්තාම අද තියෙන්නේ පුංචි ආයුෂක් තියෙන්නේ අපිට. ඒ ආයුෂෙන් අද සාමාන්‍ය ආයු අපේක්ෂාව ගත්තොත් අවුරුදු 70 75 අතර සාමාන්‍ය ආයුෂ. කලාතුරකින් අවුරුදු 80ක් 90ක් ඉන්න කෙනෙක් හිටියට සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 75 අතර. ඒ අතර අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා කියන්නේ තියෙන අනතුරු විපත් ඔක්කොගෙම බේරිලා යනවා කියන්නේ ඒකට ලොකු ජයග්‍රහණයක්. පාරකට බැස්සොත් ඉස්සරහිනුත් මරණේ පිටිපස්සෙනුත් මරණේ. ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්න පුළුවන් පිටිපස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්න පුළුවන්. පොඩි අත්තරද්දක් ඇති මිනිස්සෙකුට. ඒ නිසා ජීවිතේ හැම වෙලාවෙම අපි අනතුරු වලින් බේරි මේ යන්නේ. ඒ නිසා මරණය ගැන ගත්තොත් අපි කවුරුත් සැලසුම් කරලා මැරෙනව නෙමෙයි. අපි උපතින් ගේන ආයුෂ ඉන්න ලැබෙනවත් නෙමෙයි. සමහරුන්ට උපතින්ම ගේන ආයුෂ කොහොම හරි බේරි මොන ක්‍රමයකට හරි යාට ඉන්න ලැබෙන. එහෙම ඉඳලා මැරුණොත් ධර්මයේ යාට කියන්නේ ආයුක්කේ මරණයක් කියලා. එයා ආයුෂ ගිවලා මැරුණා කියලා අපි කියනවා. ඊළඟට සමහර අය ඉන්නවා උපතින් ගේන ආයුෂ අපි ගමු අවුරුදු 70ක් 80ක් උපතින් ගෙනත් තියෙනවා. එයාගේ පුණ්‍ය ශක්තියත් එක්ක උපතින් යාගේ ශක්තිය තියෙන අවුරුදු 70ක් විතර මේ කය ඇදගෙන යන. හැබැයි කර්ම විපාක ඉස්සර වෙන්න පුළුවන්. නොසිතන විදිහේ අනතුරක්. ගුටි කාලා මැරෙන්න පුළුවන්. අහක යන කුණු ගොඩක් කැරකිලා එන්න පුළුවන්. Taman නොකල දෙයකට අහු වෙලා මැරුම් කන්න වෙන්න පුළුවන්. සසරේ කරපු කර්ම විපාක විටින් විට බලවත් වෙලා ආයුෂ තියෙද්දි කර්ම විපාක ඉස්සර වෙනවා. ඒවට ධර්මයේ කියන්නේ කම්මක්කේ මරණ කියලා. එතන ඉස්සර උනේ කර්මය. ආයුෂ තියෙද්දි කර්මය ඉස්සර වෙන්න පුළුවන්. ඔය වගේ බුදුහාඳුරේ කාලේ තියෙන ඔබ අහලා ඇති අර ආයු වඩන කුමාරයා ගැන අහලා ඇති. පුංචි කාලේ ඒ දරුවට මාර්ගයක් තිබ්බා. දින 7කින් මේ දරුවා මැරෙනවා කියලා ඒ කාලේ අනාගතේ දකින්න ඉසිවරෙක් කිව්වයි අම්මා තාත්තට. ඒ අම්මා තාත්තා අඬාගෙන වැළපීගෙන අන්තිමට පිළිසරණක් නැහැ. ඔහුම කීවා මට වෙන දේ පේනවා. වළක්වන්න නම් බෑ කිව්වා. අන්න සවැත්නුවර ජේතවනේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්න. උන්වහන්සේට පුළුවන් කීවා වෙන දේ වළක්වන්න. මේ දරුවා අරගෙන එතනට යන්න මොකක් හරි පිහිටක් ලැබෙයි කිව්වා. අර අම්මා තාත්තා දරුවා වඩාගෙන ඈත ඉඳන් අඬා දුවගෙන සවැත් නුවරට ආවා. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉස්සල්ලාම අම්මා තාත්තා දෙන්න වැන්දා. දීඝායුකෝ භවಂತಿ කියලා අපි යසූපත් වේවා කියන වගේ බුදුහාමුදුරෝ ආශිර්වාද කරා දීර්ඝායුෂ ලැබේවා. අපි කියන්නේ ආයු බොහෝවන් කියලා. ආයුෂ බොහෝ වේවා. ඒ වගේම දීඝායුකෝ භවಂತಿ පාලියෙන් දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. පුතේ වඳින්න කියලා අර පොඩි පුතාවත් වැන්දෙව්වා. බුදුරජාණන් වහන්සේ නිහඬවම හිටියා. වචනයක්වත් කිව්වේ නෑ. සද්ද නැතුව දරුවා දිහා බලාගෙන හිටියා. එතකොට අර අම්මා තාත්තට දැන් සැකේ වැඩි. හැහුවා අනේ ස්වාමීනි අපේ පුතාටත් ආශිර්වාද කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දරුවා තව දින 7යි කිව ජීවත් වෙන්න. දවස් 7කින් මේ දරුවට මාර්ගයක් තියෙනවා. අවිරුද්ධ කියලා යක්ෂයෙක් මේ දරුවව ගොදුරු කරගන්නවා කියලා. දවස් 7යි කි. අර අම්මා තාත්තා අඬන්න ගත්ත අනේ ස්වාමීනි මේ අපේ දරුවා අපිට ඉන්නේ මෙච්චරයි. අනේ කොහොම හරි බේරලා දෙන්න කියලා දැන් අම්මා තාත්තා අඬනවා වැළපෙනවා.
ඒ වෙලාවේ මේ දැන් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් එක ක්‍රමයක් තියෙනවා. ගිහිල්ලා ගේ ඉදිරි පිට පිරිත් මණ්ඩපයක් හදන්න කිව්වා. දරුවා තියාගෙන දින 7ක්ම එක දිගට පිරිත් කියන්න කිව්වා. ස්වාමීන් වහන්සේලා ජේතවනාරාමෙන් දුන්නා. මිනිස්සුත් එකතු කරගෙන පිරිත් මණ්ඩපයක් හදලා දරුවා තියාගෙන එක දිගට දින 7ක්ම පිරිත් කිව්වා. ඔන්න ඒ කාලේ සති පිරිත් කියන්නේ දින 7ක් එක දිගට පිරිත් කිව්වා. දින 7 අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පිරිත් මණ්ඩපයට වැඩියා 7 වෙනි දවසේ. පිරිත් හමාර කරාට පස්සේ අම්මා තාත්තා පුතා උස්සගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳෙව්වා. බුදුරජාන් වහන්සේ එතනදී වදාලා දීඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂ ලැබේවා. එතකොට අර අම්මා තාත්තා අහනවා අනේ ස්වාමීනි අපේ පුතාට දැන් ආයුෂ තියෙනවද? බුදුරජාන් වහන්සේ වදාලා මේ දරුවා අවුරුදු 120ක්ම ජීවත් වෙනවා කියලා. ඒ කාලේ අදට වඩා ආයුෂ වැඩි කාලයක්. අවුරුදු 120ක් ජීවත් වුණා. අපි ඔය වඳිනකොට ගාථාවක් කියන්නේ අභිවාදන සීලිස්ස කියලා. ඔය ගාථාවෙන් බණහලා තරුණ වයසේදී සෝවාන් ඵලයටපත් වුණා. එතකොට හිතන්න සෝවාන් වෙන්න පින තිබ්බ. අවුරුදු 120ක් උපතින්ම ආවිෂගෙන ආපු කෙනෙකුට පුංචි කාලේ මාර්ගයකට ගොදුරු වෙන්න ගියා. බුදුහාඳුරෝ හිටපු නිසා බේරගත්තා. ඒ ගැන ධර්මයේ බුදුහාඳුරෝ ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි සංසාරේ වෛර බැඳගත්ත යක්ෂේ දරුවගෙන් පලිගන්නාවා කියලා. හැබැයි ඒ අමනුෂ්‍යයට වෛශ්‍රවණ දෙවියන්ගෙන් අවසර අරගෙන සමහර කර්ම විපාකවලදී දෙවිවරු කරන්න දෙයක් නැහැ. කර්ම විපාකය. දෙවියන් එකට ඉඩ දෙනවා. හැබැයි දින 7යි මේ යක්ෂයාට අවසර තිබ්බේ. ඒ දරුවට අනතුරක් කරන්න. අපි කියන්නේ මාරකේ පැන ගන්නවා කියලා. ඒ දවස් 7ේම භික්ෂුන් වහන්සේලා පිරිත් කියනවා දරුවා තියාගෙන. බුදුහාඳුරු දේශනා කරා මහණෙනි පිරිත් අහන්න දසදහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ පිරීලා ඉතිරිලා හිටියේ කියන. අර යක්ෂයාට ළමයා ළඟට ලං වෙන්න තියා යොදුන් ගානක් ඈත ඉඳන් කැරකි කැරකි හිටියා කියන දින 7. ලං වෙන්නවත් බැරි වුණා කියලා. දින 7 පැන්නා අර මාර්ගී ගියුණා. ඊට පස්සේ අර අමනුෂ්‍යයට අවසරයක් නැහැ ළමයාට ලං වෙන්නවා. එතකොට බලන්න ඒක අපිට පේන්නේ ඒ කොහොමද වුනේ කියලා. බුදුරජාන් වහන්සේ මෙන්න මේකයි වෙච්ච කාරණේ කියලා දේශනා කරනවා. එතකොට ඒ වගේ සමහර ඒ දරුවට තමයි නම තිබ්බේ ආයු වඩන කුමාරයා. ආයුෂ වැඩිච්ච කෙනා. ඒ නිසා සමහර අයට ආයුෂ ගෙවන්න පෙර මැරෙන්න පුළුවන්.